අයිබෝවන් අද අපි කතා කරන්නේ ලෝකේම මේ වෙද්දි ට්‍රෙන්ඩින් ටොපික් එකක් ගැන. ඒ තමයි EV ඉලෙක්ට්‍රික් වෙහිකල්. ඉලෙක්ට්‍රික් වෙහිකල් කියන එක අනාගතයට විතරක් සීමා වෙච්ච අදහසක් වුණා. ඒත් අද චීනය, ඇමරිකාව, ජර්මනිය, නෝර්වේ වගේ රටවල් මේ වෙද්දි EV මිලියන ගණන් වලින් පාවිච්චි කරනවා. ශ්‍රී ලංකාවත් මේ වෙද්දි මේ ට්‍රෙන්ඩ් එකට එන්ටවෙන්න උත්සාහ කරනවා. ඒත් ලංකාවේ අපිට තියෙන ප්‍රධානම ගැටලුව තමයි චාර්ජින් ස්ටේෂන් පහසුකම් අඩුවීම BYD ගැන. ඉතින් මේ ගැන මම විස්තර කරනවට වැඩිය ලංකාවේ ෆේමස් චරිතයක් කරපු පොඩි රිවිව් එකක් අපි බලමු. පළවෙනි BYD එක්ස්පීරියන්ස් එක මම හිතා හිටියේ නිකන් BYD කිව්වම නිකන් තාම අර අලුත් කම්පැනි යන්නේ කියලා. ඒ වුණාට රෙකමන්ඩ් කරන්න පුළුවන් ලෙවල් එක තියෙනවා. ඉතින් ඔයාලට මේක සම්පූර්ණ වීඩියෝ එක බලන්න ඕනේ නම් YouTube එකට ගිහිල්ලා Nexonic LK කියලා සර්ච් කරන්න. එහෙම නැත්නම් බයෝ එකේ තියෙන link එකෙන් channel එකට යන්න.